වික්ටෝරියස් 2025 වැඩසටහනට සහභාගී වෙලා ඒගොල්ලන්ගේ ව්‍යාපාර විශාල ලෙස පුළුල් කරගත්ත වෘත්තීයමය ජීවිතයේ ඉහළ තලවලට අරගෙන ගිය ගොඩාක් අය ගැන මම පෞද්ගලිකව ආඩම්බර වෙනවා. වැඩසටහනක් කරනකොට ඒකේ පරමාර්ථය පැය 8ක් තිස්සේ තියරි නොලෙජ් එක ලොකුවට දීලා ඇකඩමික් ස්ට්‍රෙන්ත් එකක් දෙන එක නෙවෙයි. ඒක අවශ්‍යයි. නමුත් වඩාත් වැදගත් වෙන්නේ ඒ වැඩසටහනට සහභාගී වෙන අයගේ ව්‍යාපාරික ජීවිත වැඩසටහනට සහභාගී වෙන්න කලින් තිබ්බ තලයට වඩා වර්ධනයක් සිද්ධ වුණාද? year on year growth එකක් සිද්ධ වුණාද? profitability වැඩි වුණාද? penetration වැඩි වුණාද? දැන් ගිය වැඩසටහනට ඇවිල්ලා ව්‍යාපාර පුළුල් කරගත්ත, ව්‍යාපාර ජාල පුළුල් කරගත්ත, ව්‍යාපාරයේ revenue එක පුළුල් කරගත්ත විශාල සෙනගක්. ඒ group එකේ දිනන මිනිස්සු group එකේ ඒ වර්ධනයන් දානකොට මට පෞද්ගලිකව ගොඩාක් සන්තෝෂයක් ආවා. දැන් ඒගොල්ලන් අහනවා 2026 වික්ටෝරියස් 2026 ඒකමද? පළවෙනිම උත්තරය ඒකම නෙවෙයි. සම්පූර්ණයෙන් වෙනස් content එකක්. ඒක මම ලෝකෙට හඳුන්වලා දීපු specific කියන formula එකක්. ඉතාම අනාර්ග formula එකක්. social development. ලෝකේ ඔයා ඉන්න ව්‍යාපාර ලෝකේ, ඔයා ඉන්න වෘත්තීය professional ලෝකේ, ඔයාගේ personal branding මේවායේ social development කරන international techniques ගැන කියලා දෙනවා. ඊට පස්සේ ඔයාගේ personal life එකේ critical thinking gaps හඳුනගෙන ඔයාගේ personal development කරන්නේ කොහොමද කියලා Ocean වගේ modules, ඊට පස්සේ TRUST trust modules, Harvard එකේ CALM calm module, ඒ වගේ personal development modules හඳුන්වලා දෙනවා. අනිත් විශාලම එකක් තමයි මේ ලෝකේ කිසිම යුද්ධයක් කරන්න බෑ ඔයාගේ මානසික ශක්තිය හරියට තිබෙන්නේ නැත්නම්. මෙතනදී mind filtration කියලා ඉතාම අනාර්ග මොඩියුල් එකක්. මනසට පෙරේනයක් දාන්නේ කොහොමද කියන සිස්ටම් එක. ඊට පස්සේ thought inventory management. මනස කියන්නේ සිතුවිලි කියන්නේ ගබඩාවක් වගේ. මේකේ සිතුවිලි ගබඩාකරණය කරන්නේ thought inventory management. thought සිතුවිලි ගබඩාකරණය පිළිබඳව ලෝක ප්‍රසිද්ධ ටෙක්නික්ස් කියලා දෙනවා. ඒ වගේම ඔයාගේ මයින්ඩ් එකේ capacity එක, ඔයාගේ මයින්ඩ් එකේ ධාරිතාව පුළුල් කරන්නේ. අපි ශරීරයේ මසල්ස් පුළුල් කරන්නේ බර උස්සලා, ඒ වගේ මයින්ඩ් මසල්ස් පුළුල් කරන thought circuit සවිමත් කරන ටෙක්නික්ස් කියලා දෙනවා. අනිත් එක මූල්‍යමය සංවර්ධනය. මේක 2025 කරපු වික්ටෝරියස් 2025ට වඩා සම්පූර්ණයෙන්ම content වෙනස් වෙන වැඩසටහනක්. දේව් රම්සි වගේ අයගේ snowballing theory, ඊට පස්සේ psychosocial lifestyle management, ඔයාගේ සමාජ ආර්ථික පන්තියත් එක්ක ආර්ථිකය කළමනාකරණය කරන්නේ ඒවා කියලා දෙනවා. මේ personal finance management techniques, this is very important. This is very important. A lot of people are actually struggling because of personal finance management. පුද්ගල ආර්ථික කළමනාකරණයේ දුර්වලකම් නිසා. ඒ අනාර්ග ටෙක්නික්ස් කියලා දෙනවා. ඔබ මගේ ජීවිතය දන්නවා බිඳුවේ ඉඳන් රුපියල් 20 ඉඳන් මෙච්චර දියුණු වෙච්ච ඒ රහස් ඔයාට academic concepts එක්ක එකතු කරලා කියලා දෙනවා. මිනිස්සුගේ විශාලතම ධාරිතාව intellectual capacity එක, බුද්ධිමය ධාරිතාව, rational brain එක සම්බන්ධ ඒ බුද්ධිමය ධාරිතාව වර්ධනය කරන ටෙක්නික්ස් 3ක් කියලා දෙනවා. ඒක නිසා මේකට සහභාගී වෙන්න 2025 වික්ටෝරියස් 2025 වලට සහභාගී වෙච්ච අය දන්නවා ඒගොල්ලන්ගේ ජීවිත කොච්චර පරිවර්තනය කරාද කියලා. ඒගොල්ලන්ගේ ව්‍යාපාර කොච්චර පරිවර්තනය වුණාද කියලා. ඒක නිසා 2025 වික්ටෝරියස් 2025 එකට ආපු නැති අය එන්න 2026 මේ අභියෝගාත්මක කාලයේ මේ challenging period එකේ මේ වික්ටෝරියස් 2026 වැඩසටහන ඔයාගේ මානසික ශක්තිය වැඩි කරලා, ඔයාගේ social development සමාජ සංවර්ධනය වැඩි කරලා, personal development personality development වර්ධනය කරන techniques කියලා දීලා, ඔයාගේ financial management ආර්ථික කළමනාකරණය සවිමත්ව හසුරුවන හැටි කියලා දීලා 2026 ඔයාගේ ජීවිතේ ලස්සනම අවුරුද්ද කරනවා. ඒක නිසා 2025 වික්ටෝරියස් 2025 එකට ආපු නැති අයත් 2025 වික්ටෝරියස් 2025 එකට ආපු අයත් ඒ දෙගොල්ලන්ටම ආරාධනය කරනවා මේ අභියෝගාත්මක කාලේ ඊටාම කුණාටු සහිත සමාජ ආර්ථික තත්ත්වයේ යම් කුණාටු ඇති වෙලා තියෙනවා. මේ ඇතිවෙච්ච ගම් වතුර සහ ඒ පීඩන තත්ත්වයන් එක්ක මෙවැනි තත්ත්වයක ඔයාගේ මානසික ශක්තිය ඊටාම විශාලව පුළුල් කරගෙන, ඔයාගේ පෞරුෂත්වය සංවර්ධනය කරගෙන, සමාජයේ ඔය ව්‍යාපාරික ලෝකයේ ප්‍රොෆෙෂනල් නෙට්වර්ක් එකේ ඔයා ආකර්ශනීය පුද්ගලයෙක් වෙලා 2026 වර්ෂය
අතිශයින් ජාග්‍රාහික ඉහලින් ඉහලටම පියාසර කරන ඉහලින් ඉහලටම ගමන් කරන අනර්ග වර්ෂයක් කරගන්න Victorious 2026 වලට I invite you come you will experience a transformation that you have never ever experienced before. I'll guarantee you that, and whoever who have participated in 2025 they'll know how powerful of the program was. අනිවාර්යෙන් ජීවිතය පරිවර්තනය කරන පැය 8ක් වෙන්ට යනවා. තියෙන්නේ ජනවාරි මාසයේ 24 වෙනි සෙනසුරාදා කොළඹ South International World Class Auditorium එකේ ඒකේ World Class Auditorium එක ගැන නෙවෙයි උවමනාව ඔයාට World Class පරිවර්තනයක් එදාට සිද්ධ වෙනවා. 2025 Victorious 2025 ආපු අය 2025 Victorious 2025 ආපු නැති අය ඔබ සියලු දෙනාමෙන්ට සහතික වෙනවා එදා දවස ඔයාගේ ජීවිතය පරිවර්තනය කරන ඔයාගේ ජීවිතය උසස් කරන අනර්ගතම ලස්සනම දවස වෙන්ට යනවා. Thank you very much. Let's see you on Jan 24th. It's gonna change your life and change your life forever. Dr. Philip Neri, Trainee Academy, producing champions, transforming companies.